බත බුලතින් දැය සවි කෙරුමට ගොවිකම හා බැඳුණු නවමම්පිත් සොයා යන සරුබිමක් ගොඩ නැකුමට ගොවිකම් නිවසින් නිවහනට ගොඩවෙන සති මැද විද්‍යුත් දිගහැරුම සාර භූමි සාර භූමි ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපේ රටේ කෑමට ගන්න පළතුරු වලින් වැඩිම කැමැත්තක් දක්වන පළතුරක්නේ අඹ. එන්න එන්නම අඹ වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා වගේ දැනෙනවා. ඉල්ලුමට හරියන්න නිෂ්පාදනයත් වැඩි වෙනවද? ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙවර මොන වගේද? මේ ගැන අද සාර භූමියෙන් රැඳී ඉන්න සාර භූමිත් එක්ක. වාණිජ කෘෂිකර්මාන්තයේ යෙදෙන ඔබ අඹ වගාවෙන් ආර්ථිකව ලාභදායී අස්වැන්නක් ගන්නේ කොහොමද? උචිත අඹ වර්ග මොනවාද? මේ ප්‍රභේද ලබා ගැනීමේ හැකියාව මොන වගේද? මේ ගැන කියන්න අද සාර භූමියට එකතු වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්මාධ්‍යක්ෂ මංගලා අගලකුඹර මහත්මිය. ඇත්තටම අඹ කියන්නේ දේශගුණයට කාලගුණයට බොහෝම සංවේදී භෝගයක්. ඒක නිසා හැම රටකම ඒ කලාපයට යෝග්‍ය අඹ ප්‍රභේද නිර්දේශ කරලා තියෙනවා. අපේ රට ඉතා පුංචි රටක් වුණත් අපේ රටේ තෙත් කලාපයට අත්තනවැදි කලාපයට සහ වියලි කලාපයට වෙන වෙනම අඹ ප්‍රභේද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කරලා තියෙනවා. මංගලා මහත්මිය කියන්නේ ආර්ථිකව ලාභදායී අස්වැන්නකට යන්න නම් ප්‍රදේශයට උචිත අඹ ප්‍රභේද වවන්න ඕන කියන එකද? අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම තෙත් කලාපය තුල වියලි කලාපය තුල සිටවන අඹ තෙත් කලාපය තුල සිටවුවා කියලා අපිට ආර්ථික අස්වැන්නක් ලබා ගන්න අමාරුයි. වියලි කලාපයට උචිත අඹ ප්‍රභේද මොනවද? වියලි කලාපයට දැන් අපි නිර්දේශ කරලා තියෙනවා ටොම්මි ජේසි, කර්ත කොලොම්බන්, විලාඩ් ඒ කියන අඹ ප්‍රභේද තුන තමයි ප්‍රධානවම නිර්දේශ කරලා තියෙන්නේ. ටොම්මි ජේසි එහෙම නැත්නම් අල්ෆොන්සු කියන අඹවල රසයට, පාටට, ලැබෙන මිලට වගාකරුවන් වගේම පාරිභෝගිකයනුත් කැමතිනේ. තෙත් කලාපයට බැරිද මේව වගා කරන්න? තෙත් කලාපයට ඇත්තටම කොහෙත්ම ගැලපෙන ප්‍රභේදයක් නෙමෙයි ටොම්මි ජේසි කියන්නේ. ටොම්මි ජේසි හිටෙව්වට මල් පිපීම සිද්ධ වෙන්නේ නැහැ තෙත් කලාපය තුල. එය ප්‍රධානවම වියලි කලාපයට ගැලපෙන භෝගයක්. මල්වත් ගෙඩිවත් සුළුෙන්වත් හටගන්නේ නැද්ද? අධ්‍යක්ෂකේ මනුව නම් දැන් අපි අවුරුදු 6ක 7ක ඉඳන් බලලා තියෙනවා අපි රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා මල් උත්තේජනයෙන් තමයි ගෙඩි අරගෙන තියෙන්නේ. ස්වභාවිකව ගෙඩියේමක් සිදු වෙලා නැහැ. මල් පිපෙනවා සමහර වෙලාවට. නමුත් ඒ තියෙන වර්ෂාපතනයයි තියෙන ආර්ද්‍රතාවයේ වැඩිකමයි එක්ක මල් වලට ලෙඩ එනවා. ගෙඩි හැදුනත් ගෙඩි වල කළු පාට ලප එනවා. ඒ කියන්නේ අපිට ඒ ගුණාත්මක ආර්ථික අස්වැන්නකට යන්න අමාරුයි. එහෙමනම් තෙත් කලාපයට නිර්දේශ කරන අඹ ප්‍රභේද මොනවද? හොරණ පළතුරු පරිශන ආයතනය මගින් හොරණ හිරු කියලා ප්‍රභේදයක් හඳුන්වලා තිනවා. තෙත් කලාපයට ඉතාම යෝග්‍යයි. දම්පර, පීට ප්‍රසාන්ත, වෙල්ලයි කොළඹ, ගිරා අඹ, තව තියෙනවා මල්වාන ඔය කියන අඹ ප්‍රභේද තෙත් කලාපයට සුදුසුයි. අතරමැදි කලාපයේ ටොම්මි ජේසි ඇත්තටම ගැලපෙනවා. නමුත් ටොම්මි ජේසි හිටවල ආර්ථික අස්වැන්නකට යන අමාරුයි. ඔබට ගෙදර කන්න ගෙඩියක් හදාගන්න ටොම්මි ජේසි ගහක් හදාගන්න පුළුවන්. ප්‍රදේශයට සුදුසු අඹ ප්‍රභේද හිටවල නඩත්තු කටයුතු කොහොමද කරන්නේ? පළවෙනි දේ තමයි දැන් ඔබ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලේබල් එකක් දාපු පැලයක් ගන්නවා නම් වඩාත් හොඳයි. ඒකේ ප්‍රභේදය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ගන්න බද්ද පැලේ අඩුම තරමේ කොළවල දෙකක්වත් තියෙන්න ඕනේ. ඒ වගේ බද්ද පැලයක් හිටෙව්වොත් තමයි ඔබට අවුරුදු 2-3ක් වගේ ඇතුළත ගෙඩි ගන්න පුළුවන් ශාකයක් ලැබෙන්නේ. එතකොට අඹ ශාකයේ සිටෙව්වට පස්සේ කරන්න ඕන ඇත්තටම ක්‍රියාවලියක් තියෙනවා කප්පාදු කිරීම කියන දේ. ඒක අඹ ශාකයේ හිටවල මාස 6න් වගේම ඔබ පටන් ගන්න ඕනේ කප්පාදු කිරීම. ඔබට පුළුවන් තාක්ෂණික විස්තර ආයතනය මගින් ලබා ගන්න. ඒ වගේම තමයි අඹ ශාකයට ගැලපෙන පොහොර. අනිත් ශාක වලට ගැලපෙන විදිහේ මේ මිශ්‍රණය අඹ ශාකයට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා නියමිත පොහොර මිශ්‍රණය යොදන්න ඕනේ. අනිත් එක තමයි කාබනික පොහොර යෙදීම. කාබනික පොහොර යෙදීම මාස 6කට වරක්වත් සිදු කිරීම කරන්න ඕනේ. අනිත් දේ තමයි ජලය යෙදීම. අනිත් පළතුරු වලට සහ භෝග වලට ජල යොදන ආකාරයට නෙවෙයි ඇත්තටම අඹ ශාකයට ජල යෙදීම කරන්න ඕනේ. මේ ක්‍රියාවලිය ටික ඔක්කොම හරියට කළොත් ඔබට පුළුවන් ඕනම අඹ ප්‍රභේදයකින් අවුරුදු 2කමාර පහ වෙනකොට මල් ලබාගෙන ගෙඩි ලබා ගන්න. සඳහන් කරපු රසායනික පොහොර මිශ්‍රණය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවද? ඔව් ටික වෙනස් වෙනවා ඒක. ඔබට ඕනම ඔබගේ ප්‍රදේශයේ තියෙන ගොවි ජන සේවා මධ්‍යස්ථානයට ගියාම ඔබලට මේ පොහොර නිර්දේශය ලබා ගන්න පුළුවන්.
හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය මෑතකදී නිර්දේශ කළ තෙත් කලාපයට උචිත හිරුවඹ ප්‍රභේදය ගැන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ මංගල අගලකුඹුරු මහත්මිය පැහැදිලි කළේ මේ විදිහට. මංගල මහත්මිය මේ හිරු ප්‍රභේදය හඳුන්වලා දුන්නේ ඇයි? අඹ කියන්නේ වියලි කලාපයට ගැලපෙන භෝගයක්. ලංකාවේ සාමාන්‍යයෙන් අඹ වැඩිපුර වවන්නේ වියලි කලාපේ. නමුත් තෙත් කලාපයට අපිට ගෙවතු වගාව සඳහා හෝ අඹ ප්‍රභේදයක් අවශ්‍යයි. මේ අවශ්‍යතාවය නිසා තමයි අපි අවුරුදු ගාණක් පර්යේෂණ සිදු කළා මේ අඹ ප්‍රභේදය තෝරගෙන හඳුන්වා දීලා තියෙන්නේ. මේක 2017 වර්ෂයේ අපි හඳුන්වා දුන්නේ තෙත් කලාපයේ හොඳින් පළදරන හොඳ ගුණාත්මයෙන් යුක්ත අඹ ප්‍රභේදයක්. හිරු ප්‍රභේදයේ තියෙන විශේෂ ලක්ෂණ මොනවාද? ප්‍රධානම ලක්ෂණය තමයි තෙත් කලාපයේදී හැම අවුරුද්දකම ඒකාකාරීව ගෙඩි හැදෙනවා. සාමාන්‍යයෙන් තෙත් කලාපයේ මේ දකින්න පුළුවන් දෙයක් තමයි අඹවල එක අවුරුද්දක ගෙඩි හැදුනොත් ඊට පස්සේ අවුරුද්දක් දෙකක් යනකම් ආයෙ අස්වැන්න නැහැ. ඊට පස්සේ ආයෙ හොඳට පායන කාලයක් ආවොත් අස්වැන්නක් ලැබෙන ඒ වගේ. නමුත් මේ ප්‍රභේදයේ එහෙම නැහැ. අපි අවුරුද්ද පුරා සැරින් සැරේ වර්ෂාව ලැබුණත් මෙම ශාකයේ නොවැම්බර් දෙසැම්බර් මාසවල මල් හට ගැනීම සිදු වෙනවා. අප්‍රේල් මැයි ජූනි වෙනකොට අපිට ඵලදාව ලබා ගන්න පුළුවන්. හිරු ප්‍රභේදයේ විශේෂ ලක්ෂණයක් තමයි වර්ධක වර්ධනය වේගය වැඩි. ඒක නිසා අවුරුදු 2කමාර වෙනකොට මේ පැලේ හැදිලා තියෙන ප්‍රමාණය හොඳටම ඇති අපිට ගෙඩි ලබා ගන්න. ගෙඩි 10ක විතර අපිට අස්වැන්නක් ලබා ගන්න පුළුවන් අවුරුදු 2කමාරේ. මේක බෙට්ටි අඹ ප්‍රභේදයක්. බෙට්ටි අඹ ප්‍රභේදයක් වුණාට මේක සාමාන්‍යයෙන් අඟල් 8ක් සමහරට අඟල් 12ක් වගේ දික් වෙනවා. නමුත් ඊට වඩා අඟල් 2ක වගේ අඩු ප්‍රමාණයක පළලකින් යුක්තයි. ඉතින් අර පෙට්ටි ස්වභාවයක් තියෙනවා. නමුත් දැන් අපි මේකෙදි කවරයක් දාන්න කියලා කියනවා මේ අඹ ගෙඩියටත්. මොකද මේ ගුල්ලගේ හානිය, පළතුරු මැස්සගේ හානිය සහ පිට පොත්තේ වර්ණය පවත්ව ගන්න ඕන නිසා මෙතෙන්දී බෑග් එක දැම්මට පස්සේ නම් ගෙඩිය ලා කහ පාටක් තමයි ගන්නෙ. නමුත් බෑග් එක නොදා ඔබ හැදුවොත් නැට්ට ප්‍රදේශයේ පොඩි කහ පාටක් එනවා. නැත්නම් කොළ පාට ගෙඩියක් තමයි ඉදුණු ගෙඩියක්. මේ වර්ගයේ වියලි කලාපයට සුදුසු නැද්ද? වියලි කලාපේ අපි අඟුණු කොළ පැලැස්සේ එළුවන් කුලමේ මදුරු කැටිය වගේ අපේ පරිචන ස්ථානවල අඹ හිටවල තියෙනවා හිරු ප්‍රභේදය. දැන් පළ හටගෙන තියෙනවා. නමුත් තව අවුරුදු 2ක් විතර යනවා අපිට ඒක වියලි කලාපේ සඳහාත් නිර්දේශ කරන්න. හිරුවඹ ප්‍රභේදයේ ශේෂ්ඨවලට ව්‍යාප්ත වීම මොන වගේද? දැන් අපි ව්‍යාප්ත කරමින් පවතිනවා. ගැටලුව වෙලා තියෙන්නේ මෞෂාක සුළු ප්‍රමාණයක් තියෙන නිසා ඒවෙන් විශාල පැල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න අමාරුයි. නමුත් දැන් අපි නිෂ්පාදනය කරගෙන යනවා ගොවියන්ට පැල 50 100 වගේ ප්‍රමාණ වලින් ලබා දීලා තියෙනවා. අලුත් අඹ ප්‍රභේදයක් හින්දා වගාකරුවන්ට තොරතුරු ලබා ගන්න පුළුවන් කොහොමද? ඔබට පුළුවන් අපේ හොරණ පළතුරු පර්යේෂණ ආයතනයේ දුරකථන අංකයට කතා කරන්න 0334 61 22 323 කියන දුරකථන අංකයට කතා කරලා පැල ගැන විමසන්න පුළුවන්. මෙන්න නැවතත් හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ දුරකථන අංකය 0334 612 23 23. වාණිජ්‍ය කෘෂිකර්මාන්තයේ යෙදෙන ඔබේ බලාපොරොත්තුව ආර්ථිකව ලාභදායී අස්වැන්නක් අරගෙන ආදායම වැඩි කරගන්න එකනේ. අපි අහමුකෝ මේ කතා බහ. අපේ නම කියන්නේ? MG ප්‍රදීම් නිරෝෂණ. ලිපිනය 558 ගංගසිරිපුර දෙබිඩ තිස්සමාරාමයේ. ප්‍රදීප් මහත්මයා කොහොමද කෘෂිකාර්මික කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ? 2010 කොරියාවේ ගියා. කොරියාවේ රැකියාවට ගිහිල්ලා 2015 ආවා ඉවර කරලා. ඊට පස්සේ මගේම කියලා මේක පටන් ගන්න ඕන හින්දා මත්තල ප්‍රදේශයෙන් ගත්ත අක්කර 7ක ඉඩමක් අරගෙන ඒකේ වගා කටයුතු කරගෙන යනවා දැන්. මොනවද වගා කරලා තියෙන්නේ? මුලින්ම මං ගස් තබු වගාව කරේ. අක්කර එකමාරක ඉස්සෙල්ලා පටන් ගත්තා. ප්‍රභේදය කරපු රෙඩ් ලේඩි එක. ඊට පස්සේ ඒක ඉවර වුණාට පස්සේ කෘෂිකර්මිකත් එක්ක සම්බන්ධ වෙලා TGC අඹ වගාව අක්කර 5ක දැනට කරගෙන යනවා. වයස මොන තත්ත්වෙද? 17 තමයි මේ TGC වගාව ආරම්භ කරේ. එතකොට දැන් හොඳ අස්වැන්නක් ගන්නව ඇති. ගස් 120කට අර අවාරා කියලා ඒක යොදලා කිලෝ 6000ක විතර ගත්තා. එතකොට මොන වගේ මිලකට දලවි කරන්නේ? ඒ වෙලාවේ වෙළඳපොලේ ගොඩක් අඹ තිබුණ හින්දා 320කට වගේ ගියේ කිලෝ එක. ඒ වුණා ලක්ෂ 17ක විතර ගත්තා. මේ දිනවල අස්වැන්න මේ දවස්වල මේ වෙලාවේ අඩුයි. මම කිලෝ 200ක් වගේ තිබිලා නම් දුන්නා. කොහොමද අලවිය කරන්නේ? අලවිය දැනට නම් කට්ටිය ඇවිල්ලා ගන්නවා. හිල්ස් ආයතනයටත් දුන්නා. කෘෂිකර්මිකත් එක්ක සම්බන්ධ වෙලා දැන් පුහුණු වැඩසටහන් ගොඩක් කරලා දුන්නා. මේ අපනයනටම ගැප් එකක් අරගත්. ඉදිරියට දැන් කරගෙන යන්න හදන්නේ ඒකත් එක්ක අපනයනට බලාපොරොත්තු වෙන්නේ. කම්කරුවන් කොච්චරක් යොදාගෙන ඉන්නවද? කම්කරුවන් ඒ මුලදී නම් මං 3 දෙනෙක් වගේ තියාගත්තා. දැන් ඒතකොට අඹ බෑග් දාන්න ඕන. ඒවට මේ පැත්තෙම කාන්තාවන් ඉන්නවා 4-5 දෙනෙක්. මම ශ්‍රමදායක ගොඩක්
කරන්නේ. අනිත් ටිකට මේ ඕන වෙලාවට ගන්නවා. කොම්මේ ජෙසි අඹ වගාව ගැන තවත් කෙනෙකුට දෙන්නේ මොන වගේ පණිවිඩයක්ද? ඒතර මේක හොඳ ආයෝජනයක්. අවුරුදු 3ක විතර ඉවසන්න තමයි ඕනේ. දැන් ගොඩක් වෙලාවට ඉවසන්නේ දීගෙන වෙලා තියෙන්නේ. පළවෙනි මොනේම මුදල ලබා ගත්තා. ඒකම ලොකු ලක්ෂ 15කට වගේ ඒ ටික ගත්තේ. ඒ ගාන ආවත් ගෙඩිය ආවරණය කරන්නේ ගෙඩියට වයස කොච්චර විතර කාලයේදීද? ආවරණය කරන්නේ බිත්තරයක් සයිස් එකට ගෙඩිය ලොකුනාම ඊට පස්සේ තමයි ආවරණය යොදන්නේ. ඔව් එතකොට පළතුරු මැස්සාගේ හානිය පළුමැස්සගේ හානිය එන්නෙම නෑ. කවර එකට දැම්මම අපි ප්‍රාර්ථනා කරනවා ප්‍රදීප් නිරෝෂන් මහත්මයට අපනයන වෙළඳපොළක් ජය ගන්න හැකි වෙන්න කියලා. ඔව් අපි අද කතා කරමින් ඉන්නේ අඹ වගාවෙන් ආර්ථිකව වටිනාකමක් ලබා ගන්න පුළුවන් විදියට අඹ වගාවක් කරන ආකාරය. අඹ වගාවේදී සමහරක් අඹ ප්‍රභේදවල නටු වග කුණු වීම වැඩිපුර දකින්න තියෙනවා. ඉතින් මේ தත්ත්වය පාලනය ගැනත් අද අපි කතා කරන්න සූදානම් සාරභූමියෙන්. මේ සඳහා අද අපිත් එක්ක එකතු වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය මනෝරි කුරුප්පු මහත්මයා සමග. කර්ත කොළඹන් කියන ප්‍රභේදයේ මේ නටුවලඟින් කුණුවීම කියන රෝගී තත්ත්වය බහුලව දකින්න ලැබෙනවා. ඒකට මූලික හේතු කීපයක් තියෙනවා. මූලිකම හේතු වෙන්නේ ඇත්තටම ඒක දිලීර ආසාදනයක්. ඒකෙදි අපි નિયમિત පරිණතියේදී ගෙඩි කඩාගත්තේ නැත්නම් ගෙඩි ඉදෙන්න යම් කාල සීමාවක් තියන්න වෙනවා. අන්න ඒ අවස්ථාවේදී මේ දිලීරය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම මේක වායු ගෝලයේ තියෙන දිලීරයක්. ඒ නිසා ඒ දිලීර බීජාණු කොහොමද මේ ගෙඩිවල තැන්පත් වෙලා තියෙනවා. පහු කාලීනව තමයි ඒ කියන්නේ ගෙඩිය කැඩුවට පස්සේ ගෙඩිය ගෑවෙනවා, සමහර වෙලාවට කිරි ගෑවෙනවා. එන්න ඒක මේ දිලීරය ආසාදනය වෙන්න හේතු වෙනවා. එතකොට ගෙඩිය ගොඩක් කල් ඉදෙන්න ගතවන කාලය වැඩි වීමත්, નિયમિત කාලයේදී નિયમિત සාන්ද්‍රණ වලින් નિયમિત දිලීරනාශක නොයෙදීමත්, ඊළඟට નિયમિત පරිණතියේදී නොකැඩීමත්, කිරි ගෑවීමත් කියන මේ හේතු සාධක නිසා තමයි මේ නටුවලගින් කුණුවීමේ තත්ත්වය ඇති වෙන්නේ. කොහොමද අපි මේ தත්ත්වය පාලනය කරගන්නේ? ශාකය තුලට හොඳින් හිරු එළිය ලැබෙන්න සලස්සන්න ඕනේ. ඒ කියන්නේ අනවශ්‍ය අතු කප්පාදු කරලා හිරු එළිය හොඳින් වියනට ලැබෙන්න සලස්සන්න ඕන. ඒ වගේම වගාවේ සනීප ආරක්ෂාව කියන්නේ ගහ යට වැටිලා තියෙනවා නම්, වේලිච්ච කොළ අතු, මෙරිච්ච අතු වැටිලා තියෙනවා නම්, ඊළඟට වැටිච්ච ගෙඩි තියෙනවා නම්, කුණු වෙච්ච ගෙඩි, ඒ වගේ ක්ෂේත්‍රයේ සනීප ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන්න ඕනේ. ඊට අමතරව මේ දිලීරය નિયમિત විදිහට පාලනය කරන්න නම් අපිට පුළුවන් දිලීරනාශකයක් පාවිච්චි කරන්න. ඒක ගෙවතු වගාවේ වුණත් පාවිච්චි කරාට ගැටලුවක් නැහැ. ඒකම අපි කල්පනා කරන්න ඕන ශාකේ වියනට හොඳින් හිරු ආලෝකය ලැබීම සහ ක්ෂේත්‍රයේ සනීප ආරක්ෂාව පිළිබඳව නියමිත කටයුතු කරන්නත් සැලකිලිමත් වෙන්න ඕන. ඔබ කිව්වා දැන් નિયમિત පරිණත අවස්ථාවේදී අසුණු නෙලීම කලේ නැතහොත් මෙවැනි තත්ත්වයක් උදා වෙන්න පුළුවන් කියලා. කොහොමද අපි නියම තත්ත්වයට පරිණත වෙලා කියලා අසුණු නෙලීම කරන්නේ? නටුවලඟින් කුණුවීමේ රෝගය ඇති වෙන්නේ බහුලවම කර්ත කොළඹන් වලට. ඒතර කර්ත කොළඹන් වල નિયમિત පරිණතය කියලා කියන්නේ ගෙඩියේ බාහුව එසවෙන්න ඕනේ. කියන්නේ නටුව යම් තරමකට ගිලිලා ගෙඩියේ බාහුව එසවීම තමයි નિયમિત පරිණතය කියලා කියන්නේ. කර්ත කොළඹන් අඹ වගාවෙන් නටු වග කුණුවීම පාලනය ගැන ඒ තොරතුරු ගෙනාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය මනෝරි කුරුප්පු මහත්මිය. අදට සාරභූමියෙන් සමුගන්නම් සාරභූමි උපදේශකත්වය අතිරේක අධ්‍යක්ෂ චාන්දිනී මුතුකුඩාරච්චි, පිටපත අධීක්ෂණය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රියන්තා නිල්මිනි, තාක්ෂණික දායකත්වය කෘෂිකර්ම උපදේශක හර්ෂ හිරාන්, සාරභූමි ඔබ වෙත ගෙනා මම දිනුෂා විජේරත්න. හමුවමු ලබන සතියේත් සාරභූමියෙන්. සාරභූමි ගුවන්විදුලි ගොවි සේවාවේ නිෂ්පාදනයක්.